මෙච්චර රහසක්. A few moments later. හයි ලස්සන හලුවනේ. ඉතින් මම අද අපි බිස්නස් එකේ එක පාර්ට් එකක් ගැන ඔයාලට කියන්න. ගොඩක් අය දන්නවා අපි ෆොටෝ ෆ්‍රේම් කරනවා කියලා. ඉතින් අපි මේ ෆොටෝ ෆ්‍රේම් බිස්නස් එක පටන් අරගෙන අවුරුදු 8ක් විතර වෙනවා. මේ තියෙන්නේ අපේ යාළුවනේ චූටිම ෆොටෝ ෆ්‍රේම් එක. ඉතින් මේ යාළුවා 4 ෆොටෝ ෆ්‍රේම් එක. ඉතින් මෙයාට පුළුවන් අපි ඊට වඩා මේ පොඩි සයිස් එකේ ඉඳලා මෙච්චර සයිස් යනකම් ඔයාලට අපේ ෆොටෝ ෆ්‍රේම් ගන්න පුළුවන්. මේ ග්ලාස් එක හරියට. ඔකට මේ අපි ගාව තියෙනවා ග්ලාස් නැති ෆ්‍රේම් එක. මේ තියෙන්නේ අපි ගාව ඉන්නේ චූටි ෆ්‍රේම් එක. මේකේ බීඩින් එකක් යනවා. අනිවාර්යයෙන්ම මේක ග්ලාස් නෙවෙයි. හරිද? ඉතින් මේ ඔයාලට මේක අපිට ගන්න පුළුවන්. මේක මේ බීඩින් එක නැතුවත් අපි ගාව ෆොටෝ ෆ්‍රේම් ගන්න තියෙනවා. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන ආව කීපයක් විතරයි. මේ තියෙන්නේ 4 ෆ්‍රේම් එක. මේ තියෙන්නේ 4යි 4 ෆ්‍රේම්. එතකොට මේක 6 8 ෆ්‍රේම් එක. එතකොට ඔයාලා හැමෝම දන්නවා මෙන්න මේ ෆ්‍රේම් සයිස් එක. මේ ෆ්‍රේම් සයිස් එක තමයි A4 සයිස් එක. ඉතින් මේකේ ඔයාලට ප්‍රධාන වශයෙන් අපින් white and black ෆ්‍රේම් තමයි ගන්න පුළුවන්. ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන් හැබැයි ඕන පාටක්. මට කියන්න ඕනේ මේ ෆ්‍රේම් ඔයාලට හෝල්සේල් අපින් ගන්න පුළුවන්. ගොඩක්ම ස්ටුඩියෝ දැන් අපිට එක්ක වැඩ කරගෙන යනවා. අපින් තමයි ෆ්‍රේම් ගන්නෙ. මම මෙතනින් දාන්නම් අපි දැනට කරලා තියෙන ෆොටෝ ෆ්‍රේම් කිහිපයක්. එතකොට මේ ෆොටෝස් ඔයාලට කන්ටලේ අවදි ඉන්නවනම් අපි ෆ්‍රී ඩිලිවරි තමයි කරන්නේ. ගොඩක් අය දන්නවා දැනට. මේ ෆොටෝ ෆ්‍රේම්ස් වල ඩිසයින් එකක් ඔයාලට ෆ්‍රී තමයි කරන්නේ. ඔයාලට තියෙන ෆොටෝ එකේ ෆොටෝ ප්‍රින්ට් එකේ පොස්ට් එක විතරයි අපිට එවන්න. ඉතින් මේ අපි ෆොටෝ ප්‍රින්ටර් ගැන කියනවා නම් ප්‍රින්ට් එකක් තමයි අපි දාන්නේ. ෆුල් ලැමිනේට් එකත් එක්ක. ඒ වගේම තමයි මේ කියන්න පුළුවන් ගමනක් අපි ෆොටෝ ෆ්‍රේම් වල මේ ප්‍රින්ට් එක යන්න තුරු තියෙනවා. ඒකට විශේෂ වීඩියෝස් තියෙනවා. ඒක රහසක්. ඉතින් මේ ඔයාලට high quality photo frames අපේ YouTube ගන්න ඕන. දැන් මේ WhatsApp number එකට message එකක් දාලා ඔයාලා order එක book කරන්න කියලා මම මතක් කරනවා. එහෙනම් අදට කිව්වෙන්න like එක දාලා comment එකක් දාන්න. bye.